ආයිබෝවන් හිටපු ජනාධිපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක ඇත්තටම ටිකක් අසාමාන්‍ය ආරංචියක්. ඔව් ඇත්තටම. අද අපි කතා කරන්න යන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට CID එකෙන් ලැබුණු කැඳවීම ගැන ඒ වටා තියෙන කාරණා ටිකක් ගැඹුරින් බලමු. අපි මේ කතා කරන්නේ පළවුණු මාධ්‍ය වාර්තා ඒ වගේම ලිපි ලේඛන පදනම් කරගෙන. හරි. අරමුණ තමයි මේ තත්වය හරියටම මොකක්ද? අර කියන චෝදනා මොනවද? ඇයි මේක වැදගත් වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. ඔව් මේක තේරුම් ගන්න නම් අපි පොඩක් අතීතයට යන්න ඕන. අර 2022 2023 කාලෙට. ආර්ථික අර්බුද කාලේ. හරියටම. රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. ඒකම මතක ඇතිනේ ලොකු ඖෂධ හිඟයක් ආවා. ඔව් ඒක නම් ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගෙන්න ගන්න ඒ වෙලාවේ හදිස්සි ප්‍රසම්පාදන ක්‍රම පාවිච්චි කරන්න ඕන රජයට. දැන් මේ පැමිණිල්ල කරලා තියෙන්නේ අන්න ඒ කාලේ සෞඛ්‍ය ඇමති හැටියට හිටපු එකන මේවා ක්‍රියාත්මක කරපු කේලිය රම්බුක්වෙල්ල මහත්මයා විසින්මයි. එතුමාමද පැමිණිල්ල කරලා තියෙන්නේ. ඔව් එතුමා තමයි කියන්නේ මේ ඖෂධ ගෙන්වද්දි මොකක් කරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා කියලා. හරි. එතකොට මොනවද මේ කියන චෝදනා? අර වාර්තාවලෙම තියෙන විදිහට එකක් තමයි අර අකාර්යක්ෂම කළමනාකරණය වැඩේ හරියට කරලා නැහැ කියන එක. ඊට පස්සේ දූෂණ වංචාවෙන් නැති කියලා සැක කරනවා වගේ අනුගමනය කරන්න ඕන ක්‍රමවේද හරියට කරලා නැහැ, විනිවිද භාවයක් නැහැ වගේ කාරණා. ඔව් ඒ විනිවිද භාවය කියන එකත් ලොකු ප්‍රශ්නයක් විදිහට මතු කරලා තියෙනවා. ඒ වගේම අර සපයන්න උතුර ගන්නෙද්දි. ඒ කියන්නේ තරංගකාරී ලන්සු කැඳවන්නේ නැතුව සමහර විට වඩි ගානකට ගත්ත වෙන්න පුරුවන් නැත්තම් බාලේව ගෙන්නුව වෙන්න පුළුවන්. ඔව් ඒ ඔක්කොම චෝදනාවල තියෙනවා. අවසානයේ රෝහල් වල බෙහෙත් නැති වුණා කියන කට එක්ක. ඇත්තටම. මෙතනදී තමයි හිටපු ජනාධිපතිතුමාගේ සාක්ෂිය වැදගත් වෙන්නේ. මොකද එතුමා රාජ්‍ය නායකයෙක් විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඉතින් CID එක බලන්නේ මේ හදිස්සි කියන දේවල් වලට අනුමැතිය දෙද්දී හරි ක්‍රමවේද පාවිච්චි කළාද? නීතියට අනුවද උනේ කියලා. ඔව් මේ හදිසි තත්වය අනිසි විදිහට පාවිච්චි කළාද? සල්ලි සම්බන්ධ ගනුදෙනු වල මොනවා හරි අවුල් තියෙනවද? වගේ දේවල්. එතකොට අර කැබිනට් සාමූහික වගකීම කියන කාරණයක් මෙතනට අදාළ වෙනවා නේද? අනිවාර්යෙන්ම. ඒ සංකල්පයත් මෙතනදී වැදගත්. ඒ කියන්නේ දැන් කැබිනට් එකේ හැමෝම එකට වග කියන්න ඕන නම් ඇයි විශේෂයෙන්ම හිටපු ජනාධිපතිතුමාව කැඳවන්නේ? මේමයි සාමූහික වගකීම කියන්නේ කැබිනට් එකක් විදිහට ගත්ත තීරණයක වගකීම හැමෝම දරන්න ඕන කියන එක. හැබැයි පරීක්ෂණයකදී තීරණගත ක්‍රියාවලියට කවුරු කොහොමද දායකෝනේ විශේෂයෙන්ම නායකත්වයේ දුන්නේ කවුද? එම වෙන වෙනම බලන්න පුළුවන්. ඔව් ඒ පුද්ගල භූමිකාව වෙන වෙනම විමර්ශනය කරන්න පුළුවන්. ඒ නිසා තමයි හිටපු ජනාධිපතිතුමාගේ සාක්ෂිය මෙතනදී වැදගත් වෙන්නේ. මේකනම් ලංකාවේ දේශපාලනයට ලොකු දෙයක් වෙන්න පුළුවන්. මොකද හිටපු ජනාධිපති කෙනෙක්ව CID එකට ගෙන්නනවා කියන්නේ හරිම කලතුරකින් වෙන දෙයක් නේ. ඇත්ත. ඉතින් මේකෙන් අනිවාර්යෙන්ම එතුමාගේ ඒ පාලන කාලේ විශ්වසනීයත්වයට බලපෑමක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අනික අර අර්බුද කාලේ ගත්ත තීරණ ගැන වගවීම. ඒ කතිකාවතායමත් උඩට එනවා. ඔව්. ඉස්සරහට මැතිවරණ හැමත් තියෙන නිසා දේශපාලනිකවත් මේකේ බලපෑමක් තියෙයි. නේද? සමහර විට මේක තවත් ලොකු විමර්ශන වලට පාරක් වෙන්නත් පුරුවන් කවුද දන්නේ. අත්‍යවශ්‍යම විවිධ මත තියෙනවා. සමහරු කියනවා මේක හොඳයි. විනිවිද භාවය යනවා කියලා. තවත් අය කියනවා මේක දේශපාලන අරමුණකින් කරන දෙයක් කියලා. අපි මේ මතවාද පැත්තකින් දියමුකෝ. හැබැයි කරුණු විදියට බැලුවොත් අර ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මීට කලින් ලංකාවේ ඖෂධ සපයුම් කර දෙති තියෙන සමහර දුර්වලතා ගැන කියලා තිබුණා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අලුත් එකක්ම නෙලෙයි. අර්බුදෙන් උග්‍ර වුණා වෙන්න පුරුවන්. හැබැයි ප්‍රශ්නේ මුල් ඊට වඩා ගැඹුරු වෙන්නත් පුළුවන්. හරි. ඒතර CID එක ඊළඟට මොකද කරන්නේ? ඉතින් එයාලා මේ ගත්ත සාක්ෂි තව සාක්ෂියක සසඳලා බලයි. සමහර විට තව ආයව කැඳවයි. අවශ්‍ය වුණොත්. ඔව්. අවශ්‍ය වුණොත් ඊට පස්සේ තමයි තීරණය කරන්නේ නීතිමය පියවරක් ගන්නවද නැද්ද කියලා. එහෙනම් මේ ඔක්කොම දිහා බැලුවම අපිට ගන්න තියෙන ප්‍රධාන අදහස මොකද්ද? සරලවම කිව්වොත් මේ CID පරීක්ෂණයෙන් බලන්නේ අර අමාරුම කාලේ බෙහෙත් ගෙන්නපු එක ගැන ගත්ත තීරණ එතනදී හිටපු ජනාධිපතිතුමාද සම්බන්ධය. ඔව් සහ ඒ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනා ගැන. හරියටම. ඔව් තව ටිකක් පුල්ව බැලුවොත් මේකෙන් පේනවා අර අර්බුදයක් තියෙද්දි කළමනාකරණය කරන එක තියෙන නීති රීති ක්‍රමවේද සහ ඒ තීරණවලට වග කියන එක කොච්චර සංකීර්ණද කියන එක. ඒ කියන්නේ ලොකු පීඩනයක් කරද්දී ගන්න තීරණ කාලයක් ගියාම කොහොමද ආයත් සමාජයේ සහ නීතියේ ප්‍රශ්න කිරීමට ලක් වෙන්නේ කියන එක. ඒක ඇත්ත. අවසාන වශයෙන් මේක අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා වගේ. කොහොමද අපි ජාතික අර්බුදයක් වෙලාවක හදිසි අවශ්‍යතාවයයි නීතිමය ක්‍රමවේදයයි දෙකම බැලන්ස් කරගෙන වගවීමක් ඇති කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. නැත්තම්
මේ වගේ පරීක්ෂණ වලින් අර ආර්ථික පීඩනය මැද්ද රටක් කරන එකේ තියෙන අභියෝග ගැන මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන්ද? අර්බුදයක ගත්ත තීරණයක ප්‍රතිවිපාක කොච්චර දුර යන්න පුළුවන්ද? ඒ ගැන හිතන්න ඕන කාරණා තමයි. අද මේ කරුණු කාරණා ගැන කතා කරාට බොහොම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න. Please subscribe our channel and turn on the bell icon. ඒකම like කරන්න, ඊට පස්සේ subscribe කරන්න, notification on කරන්න බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ සහයෝගය අපිට ලොකු හයියක් අනිවාර්යයෙන්ම. නැවතත් මේ වගේ රසවත් දෙයක් එක්ක හමු වෙමු.